මීට මාස 8කට විතර කලින් එක ලස්සන හවස් වරුවක මගේ හොඳම යාළුවෙක් වුණු ලුවීවයි එයාගේ ගෙදරට ආපු මගේ තවත් යාළුවෝ කීප දෙනෙකුයි මට මුණ ගැහුනේ හුඟ කාලෙකට පස්සේ. ඉතින් අපි එකතු වෙලා දුම් බිව්වා, සින්දු කිව්වා, සාහිත්‍ය කලාව වගේ දේවල් ගැන කතා කර කර බොහොම සතුටින් කාලෙ ගෙවුවා. ඔහොම ඉති හදිසියෙම සුලි කුණාටුවක් වගේ මගේ තවත් හොඳම යාළුවෙක් අපි ඉන්න තැනට කඩාපාත් වුණා. මං කොහෙන්ද ආවා කියලාද ඕගොල්ලෝ හිතන්නේ? එයා ආපු ගමන් අපි හැමෝගෙම ඇහුවා. හා හොයාද? ඔයා ඉතින් කාත් එක්ක හරි ඔට්ටුවක් තියලා දිනලා දාවේ? අපෝ නෑ. ඔයා සෑහෙන සතුටින් ඉන්නේ. මං දන්නවා එක්ක ඔයා කාගෙන් හරි ලොකු ගාණක් ණයට අරන්. එහෙම නැත්තම් කවුරු හරි පෝසත් අංකල් කෙනෙක්ව රවට්ටලා. එහෙමත් නැත්තම් ඔයාගේ අර කසිකබල් ඔරලෝසුව විකුණලා දාවේ. තවත් කෙනෙක් ඇහුවා. නෑ. හරි මං කියන්නද? ඔයා මේ මෙහෙ ඇවිද ඉන්නකොට අපි දුම්බොන සුවඳ දැනිලා දුම්බොන්න නේද ආවේ. මං එහෙම කීවේ පියරි ගැන හොඳටම දන්න නිසායි. ඔයාලා හැමෝම වැරදි. මං දවස් 8ක් තිස්සේ නෝමෑන් වල ඉඳලා යාවේ. ඔයාලා බය වෙන්නේ නැත්තම් විතරක් මං ඔයාලට බඩුවක් පෙන්නන්නද? එහෙම අහලා එයා යාගේ බෑග් එකකින් ඇදලා ගත්ත දේ දැකලා අපිට සදා ගන්න බැරි වුණා. ඒක අතක් මිනිසතක්. ඒක හොඳට ඕම වේලිලා තිබුණේ. නහර පිරිච්ච කෙට්ටු අතක්. ඒ විතරක් නෙවෙයි. කහ ගැහිච්ච දිගම දිග නියපොතු තාමත් අතේ ඇඟිලිවල ඇලිලා තිබුණා. ඒක හරිම අප්‍රියජනකයි. ඒත් ඒ අත දැක්කම තේරෙනවා ඒ අතේ මැරිච්ච අයිතිකාරයා හුඟක් ශක්තිමත් කෙනෙක් බව. නියම බඩුවක් නේ. මගේ යාළුවා කිව්වේ හරි උජාරුවෙන්. මං නෝමෑන් වල ඉන්නකොට එහෙ වෙන්දේසියක් තිබුණා. ඒකේ වෙන්දේසි කරේ ළඟදී මැරිච්ච රටේම ප්‍රසිද්ධ මායාකාරයෙක් ළඟ තිබුණු බඩමුට්ටු. ඊ මායාකාරයා හුඟක් බලවත්ලු. හැමතිස්සෙම හෙට මෙහෙට ගියේ පාවෙන කොස්සක් උඩ වාඩි වෙලාලු. මිනිහට ඕනිම જાතියේ මැජික් එකක් කරන්න පුළුවන්කම තිබ්බලු. මිනිහා කොච්චර දක්ෂ මැජික් කාරයෙක්ද කියනවා නම් එයාගේ ගෙදර එළදෙනුන්ගෙන් කිරි දොවනකොට එන්නේ නිල් පාට කිරිලු. මේ මායාකාරයාට ලොකු ලැබියාවක් දැන් මේ මං ළඟ තියෙන අත ගැන තිබිලා තියෙනවලු. මේක 1736 මැරුණු තමන්ව රවට්ටපු බිරිඳවයි එයාගේ පෙම්වතාවයි මරලා දාපු දරුණු අපරාධකාරයෙක්ගේ අතක්ලු. මේ අතේ අයිතිකාරයා කොච්චර දරුණුද කියනවා නම් ඉල්ලලා මරලා දාන්න කලින් සංචාරක වෙලෙන්දු 12 දෙනෙක් කොල්ල කාලා. ඒ විතරක් නෙවෙයි ලොකු පල්ලියකුත් මිනිස්සු පිටිම ගිනි තියපු මිනිසෙක්ලු. දැන් ඉතින් ඔයා මේ මිනි අතක් එක්ක මොකද කරන්න ඉන්නේ? අපි ඇහුවේ බොහොම අප්පිරියාවෙන්. වෙන මොනවා කරන්නද ඉතින්? මගේ පස්සෙන් හැමදාම එන ණයකාරයෝ බය කරන්න මගේ ගෙදර දොර එල්ලනවා. මන්නම් කියන්නේ යාළුවා ඔයා මේක විකුණලා දාන්න. මට නම් හිතෙන්නේ ඒක තියාගන්න තරම් සුදුසු භාණ්ඩයක් නෙවෙයි. එහෙම කීවි හැරි ස්මිත්. ඔහු වැදගත් ඉංග්‍රීසිකාරයෙක්. මගේ තවත් හොඳ යාළුවෙක් වුණු වෛද්‍ය සිසුවෙක් පියරිට මෙහෙම කිව්වා. මන්නම් කියන්නේ ඕක ඔයා වහාම ගිහින් වල දාන්න. මොකද ඕකට හොඳ ක්‍රිස්තියානි භූමිදානයක් නොදීපු එකට තරහට ඔයා අතේ අයිතිකාරයා ආයි ඔයාව හොයාගෙන ඉන්න බැරි නෑ. මන්නම් කියන්නේ ඔයා වහම ওই විදියට බොන එක නවත්තන්න. පියරි ආපහු පිළිතුරු දුන්නේ ඔහුට උලුක්කුවෙන් වගේ. මේ අහන්න මං මේක විකුණන්නේ නෑ. වල දාන්නෙත් නෑ. මං මේක තියාගන්නවා. එහෙම කියපු පියරි අපිත් එක්ක දුම් බොන්න පටන් ගත්තා. යාළුවෝ හැමෝම එකට හම්බෙච්ච සතුට භුක්ති විඳට පස්සේ අපි හැමෝම අපේ ගෙවල් වලට පිටත් වුණා. ඊළඟ දවසේ දවල් 2ට විතර මම පියරිලාගේ ගෙදර ගියා. ඇතුලේ ඉඳගෙන පොතක් කියවන ගමන් දුම්මාදිමිනුයි පියරි හිටියේ. කොහොමද පියරි ඉතින්? කෝ අර ඔයාගේ මහ ලොකු අත? මං ඔහුගෙන් ඇහුවා. මිත්‍රයා දැක්කේ නැද්ද? මං එක දොරේ හැන්ඩල් එකේ එල්ලලා තියෙනවා. ඔයාට කියන්න ඊයේ මාර වැඩක් වුණානේ. මං හිතන්නේ මොකෙක් හරි මෝඩෙක් මට විහිළුවක් කරාද කොහෙද? ඔන්න ඊයේ රෑ 12ට විතර කවුදෝ මට දොරට ගහනව ඇහුණා ඉවරයක් නෑ. මං ගිහින් බැලුවාම කවුරුත් හිටියේ නෑ. පස්සේ මට තරහ ගිහින් ඌණි එකක් වෙච්චාවේ කියලා මං ගිහින් නිදාගත්තා. ඔන්න ඔය වෙලාවෙදිම පියරිගේ ගෙවල් අයිතිකාරයා ආවා. මිනිහට පොඩි තරහ ගියපු ස්වභාවයක් පේන්න තිබුණා. පියරි මහත්තයා කරුණා කරලා ඔයා අර මගේ දොරේ එලලා තියෙන මල ජරා අත අයින් කරනවද? එහෙම නැත්නම් මට සිද්ධ වෙනවා ඔයාට මිහින් යන්න කියන්න. මහත්තයෝ එහෙම කතා කරන්න එපා. ඔයා දන්නවද ඒ යතේ අයිතිකාරයා කවුද කියලා?
කිසි උත්තරයක් නොදී තරහෙන් පුපුර ගෙවල් අයිතිකාරයා පිට වුණා. කවුරු මොනවා කිව්වත් මං නම් ඒ අත අයින් කරන්නේ නෑ. පියරි තරයේ කීවා. ණයකාරයෝ කී දෙනෙක් නම් ආපස්සට හැරිලා යන්න ඇත්ද? ඔය අත දැකලා බය වෙලා. ඔහුම තව ටික වෙලාවක් පියරි එක කතා කරලා මං ආව මගේ නවාතැනට. මං දන්නේ ඇයි කියලා මට එදා මුළු රෑම නිින්ද ගියේ නෑ. සැරින් සැරේ නිින්ද ගියත් මං කීප වතාවක්ම වගේ බය වෙලා ඇහැරුණේ මහ භයානක හීන දැකලා. ඒ හැම හීනෙකම හිටියේ හොල්මන්. යාන්තම් බැරිම තැන උදේ 6ට විතර නිදා ගන්න හදනකොට මට කවුදෝ මහා අයියෙන් මගේ දොරට ගහනවා දැනුණා. දොර ඇරලා බලනකොට බය වෙවුල එළියට වෙලා හිටියේ පියරිගේ ගෙදර වැඩකාරයා. අනේ මහත්තයෝ මගේ අහිංසක හාම්පුතාව කවුදෝ මරලා දාලා. පියරිගේ වැඩකාරයා මහා අයියෙන් ඇඬුවා. මං 100ක් පතක් නැතුව පියරිලාගේ ගෙදර දිව්වා. මංගේ ගාවට එද්දි මුළු ගෙදරම මිනිස්සුන්ගෙන් පිරීලා. හැමෝම එක හුස්මට කතා වුණේ පියරිට වෙච්ච දේ ගැන. ඇවිත් හිටපු මිනිස්සු එහාට මෙහාට කර මං අමාරුවෙන් ළඟා වුණේ පියරිගේ නිදන කාමරේ ළඟට. මුළු කාමරේ පුරාම සෝදිසි කර හිටියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙක්. පියරිගේ ඇඳේ දෙපැත්තේ හිටියේ දොස්තර මහත්තුරු දෙන්නෙක්. ඒ දෙන්නගේ මැද වැතිරලා හිටියේ මගේ අහිංසක යාළුවා පියරි. පියරි මැරිලා නෑ. ඒ වුණාට ඊට වඩා භයානක දෙයක් එයාට වෙලා තිබුණා. පියරිගේ ඇස් ගෙඩි දෙක ඇස් වලින් පනින්න තරම් ලොකු වෙලයි තිබුණේ. මුළු මූණම මැලවිලා. එයා මොකක් හරි ලොකු කම්පනයක ඉන්න බවයි පෙනුනේ. පියරිගේ අත් කකුල් දෙකම තිබුණේ ගල් ගැහිලා. පියරිට තව චුට්ටක් කිට්ටු කරලා බැලුවාම මං තවත් භයානක දෙයක් දැක්කා. එයාගේ බෙල්ලේ විශාල ඇඟිලි පාරවල් තිබුණා. හරියට නිකන් මහා අයියෙන් එයාගේ බෙල්ල කවුරු හරි මිරිකලා වගේ. ඔය වෙලාවේ තමයි මට සිහියට ආවේ පියරිගේ දොරේ අර එල්ලලා තිබුණු මිනිහත නැහැ නේද කියලා. ඒකට මොකද්ද උනේ කියලා මං කාකින්වත් අහන්න ගියෙත් නැහැ. ඊළඟ දවසේ පත්තරේ බලනකොට තමයි මට පියරිට හරියටම වෙලා තියෙන දේ දැනගන්න ලැබුණේ. නෝමැන්හි යහපත් පවුලක තරුණික වූ පියරිබී ශිෂ්‍යයාගේ ජීවිතයට අතිශයින් බියජනක සිද්ධියක් ඊයේ සිදු වුණේ. ඔහු රාත්‍රී 10ට පමණ නිවසට පැමිණ ඔහුගේ නිවසේ සේවකයාට පවසා ඇත්තේ ඔහුට බොහෝ තෙහෙට්ටු බවත් ඔහු නිින්දට යන බවත්ය. කෙසේ නමුත් රාත්‍රී 12ට පමණ පියරිගේ සේවකයාට ඇසී ඇත්තේ තම හාම්පුතාගේ කාමරයෙන් යටිගිරියෙන් කෑගසන ශබ්දයක්. අතිශයින් බියටපත් වූ නිවසේ මෙහෙකරු උදව්විල්ලා දුවගොස් ඇත්තේ අසල්වැසි නිවසකටයි. පැය භාගයකට පමණ පසුව පොලිස් නිලධාරීන් පැමිණෙන විට මුළු නිවසේම බඩුමුට්ටු උඩු යටිකුරු වී තිබුණි. තව දුරටත් සොයා බලන විට පියරි ශිෂ්‍යයා තම කාමරයේ ඇඳ උඩ නිසල්මන්ව වැතිරී සිටි බවත් ඔහුගේ කෙල තදින් මිරිකා ඇති බවටත් සාක්ෂි හමු වී තිබෙනවා. පියරි ශිෂ්‍යයා තව දුරටත් සෝදිසි කෙරූ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ගෙල මිරිකා ඇති පුද්ගලයා බොහෝ ශක්තිමත් බවත් නිසකවම ඔහුගේ ඇඟිලිවල දිගු නියපොතු තිබිය යුතු බවත්ය. මේ සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු කරමින් සිටිනවා. පියරි ජීවතුන් අතර හිටියට ඒකෙන් කිසි වැඩක් උනේ නැහැ. කියන්නත් කනගාටුයි. ඒ සිද්ධියෙන් පස්සේ පියරිට ඒ කම්පැනිෙන් බේරෙන්න බැරි වුණා. එයාට පිස්සු හැදුනා. මාස 7ක් තිස්සේ මං හැමදාම ඉස්පිරිතාලේ ගියාව බලන්න. එක දවසක් පියරිට හොඳටම අමාරු වුණා. එදා එයා ළඟින් මමත් හිටියා. ඉවෙන් වගේ මට තේරුණා ඒ පියරිගේ අන්තිම දවස බව. පැය 2ක් තිස්සේ පියරි මහා අයියෙන් කෑ ගැහුවා. අනේ මාව මරන්න එපා, මගේ බෙල්ල මිරිකන්න එපා, මේ අත මගේ ගාවින් ගන්න කියා. එහෙම කෑග ගහ ඉස්පිරිතාලේ වාට්ටුවෙන් දුවන්න හදද්දී පියරි සිහිය නැතුව වැටුණා. අන්තිමේදී ඔහු මිය ගියා. පියරි ඒ වෙනකොටත් අනාථයෙක් වුණු නිසා එයාගේ මිනිය වලලන නියම වෙලා තිබුණේ එයාගේ අම්මවයි තාත්තවයි වලලපු නෝමෑන්වල තිබුණු පුංචි ගමක. ඒක හරිම දුක්බර දවසක්. අවසාන වතාවට යාඥා හඬාස්සෙන් පියරිගේ මූණ දිහා මම බලාගෙන හිටියේ දරා ගන්න බැරි ලොකු දුකකින්. තව ටිකකින් එයාව වලදායි. ඒත් මට තාමත් මතකයි අපි පුංචි කාලේ එකට සෙල්ලම් කරපු හැටි. ගෙවල් ගාව තිබුණු බ්ලූබෙරි පඳුරු වාසේ තිබ්බ බ්ලූබෙරි කඩාගෙන ඒවට රණ්ඩු වුණු හැටි. මේ හැමදේම මං කඳුළු අස්සෙන් මතක් කෙරුවා. පියරිගේ අවසන් කටයුතු වලට ඇවිත් තිබුණේ මමයි තවත් යාළුවෝ කීප දෙනෙකුයි පූජකතුමයි පියරිගේ පෙට්ටිය වල දාන්න වලක් හරන්න ආපු මිනිසු දෙන්නයි විතරයි. ඕම පියරිගේ වල හාර ඉන්නකොට එක මිනිහෙක් අපිට අදාහ ගන්න බැරි දෙයක් පෙන්නුවා. ඒ හාරපු වලාසේ මිනි ඇට සැකිල්ලක් තිබුණා. ඒ ඇට සැකිල්ලට අසාමාන්‍ය උසක් තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ ඇට සැකිල්ලේ එක අතක්
මැණික් කටුවෙන් වෙන් වෙලා. හරිම පුදුම සහගතයි. ඒ ඇටසැකිල්ලේ ඔළුවත් හරවලා තිබුණේ පියරිගේ පෙට්ටිය දිහාවටමයි. මූ නිකන් ඉන්නේ ඒ ළමයාට එකට වැළලෙන්න කතා කරනවා වගේ. එහෙම නේද? එක මිනිස්සෙක් විහිළුවට වගේ කිව්වා. ඊට පස්සේ පියරිගේ පෙට්ටිය ළඟට වෙලා යාඥා කර කර හිටපු පූජකවරයා අපට කතා කරේ තවත් පුදුම සහගත දෙයක් පෙන්වන්න. පියරිගේ පෙට්ටියේ තිබුණේ වෙන මොකුත් නෙවෙයි. පියරි ළඟ තිබුණු අර මිනි අත. ඒක මෙච්චර කල් අතුරුදන් වෙලා තිබිලා කොහොමද මෙතනට ආවේ? අපිට ඒක හිතා ගන්න බැරි වුණා. ඒත් සිද්ධ වෙන්න ඕන දේ මොකක්ද කියලා මට තේරුණා. ඕගොල්ලෝ කවුරුත් බය වෙන්න එපා. අපි මේ අත අර ඇටසැකිල්ලත් එක්කම වලලමු. ඊට පස්සේ පියරිගේ පෙට්ටිය වෙන කොහේ හරි වලදාමු. ඒත් ඇයි එහෙම කරන්නේ? එතකොට විතරයි පියරිගේ ආත්මයටයි මේ අතේ අයිතිකාරයාගේ ආත්මයටයි දෙකටම සැනසීමක් ලැබෙන්නේ. මම බොහොම ස්ථීරසාර හඬින් කීවා. මගේ මිතුරිය සාර පයින්ගේ මුහුදු වෙරළායිනේ තිබුණු පුංචි නිවස මුළු මුනින්ම සරසලා තිබුණේ නිල් පාට ඩෙනිම් රෙදි වලින්. ගිම්හාන කාලය ඒ ගෙදර ගත කරන්න සාරා මට කතා කළේ මම විනෝදජනක දේවල් වලට මුහුදු වෙරළේ කාලය ගත කරන්න හුඟා කැමති නිසයි. මුළු ගෙදරම සරසලා තිබුණේ නිල් පාට ඩෙනිම් රෙදි වලින් හදපු තිර රෙදි වලින්. ඒ විතරක් නෙවෙයි ගෙදර තිබුණු මේස පවා ආවරණය කරලා තිබුණේ නිල් පාට ඩෙනිම් රෙදි වලින්. ඔයා මගේ තිර රෙදි වලටයි මේස ආවරණ වලටයි වැඩි කැමති නෑ නේද? මගේ ඇද වෙච්ච මුණ දිහා බලන් සාර හැව්වා. මං කැමතිත් නෑ. ඒත් මං කරපු දෙයින් එයාගේ ආත්මයට ශාන්තියක් ලැබෙන්නේ නැති. කාගේ ආත්මයටද? මං ඇහුවේ පුදුමෙන්. මිස්ටර් බෙලින්ටන්ගේ ආත්මයට. කවුරු කිව්වා? ඊ කවුද? මං එහෙම කෙනෙක් ගැන කවදාවත් අහලා නෑනේ. ඉන්නකෝ එහෙනම් මං ඔයාට එයා ගැන කියන්නම්. හුඟා බැරෑරුම් පාට කතාවකට සාර සැදී පැහැදී මගේ ළඟින්ම ඉඳගත්තා. පහුගිය සරත් ඍතුවේ මම ශීඝ්‍ර තුම්රියක නිව්යෝක් බලා පිටත් වෙමිනු හිටියේ. ඔන්න ඉතින් මං මගේ ආසනයේ උඩ ඉඳගෙන නොයෙකුත් දේවල් කල්පනා කර කර ජනෙලෙන් එළිය බලන් හිටියා. ඔහොම ටික වෙලාවක් යනකොට ඇහි කොණෙන් බලද්දි මට තේරුණා මගේ එහා පැත්තේ පුටු දෙක තුනක් එහයින් ඉඳගෙන හිටපු මිනිහෙක් මන් දිහා බලන් ඉන්න බව. හැබැයි මාර වැඩේ කියන්නේ මං ඒ පැත්තට හැරිලා හොඳින් ආපහු ඒ ආසනේ දිහා බලද්දි මට එතන කිසිම මිනිහෙක් පෙනුනේ නැහැ. ඒ තායිමත් ඇහි කොණෙන් බලද්දි මන් දිහා බලන් ඉන්න මිනිහෙකුගේ රූපේ මට පෙනුණා. මට එකපාරටම හිතාගන්න බැරි වුණා මං ඒ මොකද්ද දැක්කේ කියලා. ටික වෙලාවක් යනකොට මං දැක්කා ඒ සීට් එක උඩ බබෙක් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ මං ආයෙමත් ඇහැ කොණින් ඒ දිහා බලනකොට මට ඒ මිනිහව පෙනුනේ නෑ. එදා රෑතිසේ නිදිමරන් හිටපු හින්දා මගේ මොලේ විකාර වෙලා ඇති කියලා මං හිතාගත්තා. ටිකක් ඔලුව නිදහස් කරගන්න කියලා හිතලා මම කෝච්චියේ පෝටට කතා කරලා මේසයක් ගෙන්න ගත්තේ තනියම කාඩ් සෙල්ලම් කරන්න. ඔයා දන්නවනේ ඉතින් මං කාඩ් සෙල්ලම් කරන්න කොච්චර ආසද කියලා. ඒකෙන් මගේ හිත මාර විදිහට නිදහස් වෙනවා. ඔන්න ඉතින් මම මගේ බෑග් එකෙන් කාඩ් කුට්ටම එළියට අරගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහොම යනකොට මං එක තැනක හිර වුණා. මෙතනට මොනවද දාන්නේ? මෙතනට මොකද්ද ගැලපෙන්නේ? එහෙම කිය හිත ඉන්නකොට මට 아무තු කටහඬක් ඇහුණා. ඔතනට දියමන්ති 4ක් දාන්න. මං තිගැසිලා හැමතැනම වටපිට බැලුවා. මගේ ආසනේ ඉඳන් හිටියේ මං විතරයි. මගේ එහා ආසනේ හිටියේ අම්මා කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි. ඒ අය සෙල්ලම් කරමිනු හිටියේ. ඒ වුණත් මට ඇහුනේ ගැඹුරු පිරිමි කටහඬක්. මං බයෙන් ඇහැ කොණෙන් මං ඉඳගෙන හිටපු ආසනේ හිස් කොටස දිහා බැලුවා. එකපාරටම මං දැක්කේ අලු පාට වලාවක්. නිකන් හරියට සිගරට් එකක දුමාරයක් වගේ. මං බය පැත්තකින් තියලා කෙලින්ම ඒ පැත්ත බැලුවා. එතකොට මං දැක්කා මං ළඟම ඉඳන් හිටිය මිනිසෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. කලින් මං අර කියපු මං දිහා බලන් හිටපු අර මිනිහා. ඇත්තම කතාව එයා මිනිහෙක් නං නෙවෙයි. එයා හොල්මනක්. නිකන් හොල්මනකුත් නෙවෙයි.
එයා මියගිය සංචාරක වෙලෙන්දෙක්. හොල්මනක් වුණාට එයාගේ මුණ තිබ්බේ බලාපොරොත්තු සුන්නුණු බවක්. ඒක අතකින් ඒ බලාපොරොත්තු සුන් වෙච්ච මූණ හින්දා වෙන්න ඇති මට ඔහු ගැන කිසිම බයක් නොදැනුනේ. ඒත් මට මං ගැනම පුදුම හිතුණා. කවදාවත් අඳුරන්නේ නැති මිනිස්සෙක් එක්කවත් කතා නොකරපු මම මේ අඳුරන්නේ නැති භූතයත් එක්ක එකපාරම කතා කරන්න පටන් ගත්තා. මොනා නැතත් කාඩ් සෙල්ලමට සෑහෙන දක්ෂ හොල්මනක්. මට ගොඩාක් උදව් කරා කාඩ් සෙල්ලම කරන්න. මං එයා කියන විදිහට කාඩ් සෙල්ලම් කරා. හොඳ වෙලාවට මං හිටපු තැන වැඩි මිනිස්සු හිටියේ නෑ. නැත්තම් කවුරු හරි හරියට දැක්කනම් හිතන්නේ මං තනියම කතා කරන පිස්සු ගෑණියෙක් කියලා. ඔහොම ටික වෙලාවක් කාඩ් සෙල්ලම් කරාට පස්සේ ඒ හොල්මන එයාගේ ජීවිත කතාව මට කියන්න පටන් ගත්තා. මැඩම් 1899 පෙබරවාරි 22 වෙනිදා ඉඳන් මම මේ කෝච්චියේ අර සීට් එක උඩ ඉඳගෙන එහාට මෙහාට යනවා. ඇත්තටම ඉතින් සංචාරක වෙලෙද්දගේ ජීවිතේ කොයිතරම්නම් දුෂ්කරද? ඔබතුමිය අර ෆ්ලයි ඩච්මන් කියන ඕලන්ද වෙළඳ සංචාරකයාගේ කතාව අහලා තියෙනවද? ඒ වගේමයි මගේ කතාවත්. මට සාපයක් වැදිලායි තියෙන්නේ. කවදාවත් මගේ ආත්මයට සැනසීමක් නෑ. කවුරුම හරි කරුණාවන්ත කෙනෙක්. හරි. ඒක මං පස්සේ කියන්නම්. මුලින්ම මගේ කතාව අහලා ඉන්නකෝ. මට හොඳට මතකයි එදා සංචාරක වෙළෙඳු 4 දෙනෙක් හිටියා. 4 දෙනාම වෙනස් වෙනස් බඩු භාණ්ඩ විකිණුවා. එක්කෙනෙක් පුළුන්, එක්කෙනෙක් බේකින් පවුඩර්, අනිත් එක්කෙනා සපත්තු සෙරෙප්පු. එතකොට මං විකුණුවේ ඩෙනිම් රෙදි. අපි හැමෝම එකට හම්බුනේ මේ කෝච්චියේදීමයි. හේ වෙලෙන්ද මං වගේ නෙවෙයි. එයාලා විකුණුපු බඩු භාණ්ඩ ගැන සෑහෙන ලොකු බොරු ගොඩාක් කියලා හොඳටම පුරාජේරු ගහලා තමයි Tamanගේ බඩු කෝච්චිය ආපු මිනිසුන්ට විකුණුවේ. ඇත්තටම කිව්වොත් ඉතින් මං ඒගොල්ලෝ වගේ පට්ටපල් බොරු කිව්වේ නැති හින්දා මට මගේ ඩෙනිම් රෙදි වලින් එකක්වත් විකුණ ගන්න බැරි වුණා. ඒත් ඒ වෙලාවේ මං එක දෙයක් හිතාගත්තා. මං කොහොම හරි අවංකකමෙන් මගේ සේරම ඩෙනිම් රෙදි ටික විකුණනවා කියලා. මං මටම පොරොන්දු වුණා කොහොම හරි මැරෙන්න කලින් මං මගේ ඩෙනිම් රෙදි සේරම විකුණනවා කියලා. ඒත් එදා රෑ මං කවදාවත් හිතපු නැති දෙයක්ුයි සිද්ධ වුණේ. කෝච්චි ස්ටේෂන් එකේ නවත්තලා තිබ්බ වෙලාවක මං මගේ සංගයොත් එක්ක එළියට ගියේ හොඳ බියර් එකක් බොන්න කියලා හිතාගෙන. එදා මං බියර් බිව්ව හොඳටම වැඩි වෙන්නේ නැති. මං රේල් පිළ දිගේ කෝච්චියට නගින්න එනකොට අනික් පැත්තෙන් ආපු කෝච්චියට මාව යට වුණා. රේල් පීලි වලට යට වෙලා මගේ ඇඟේ කෑලි කෑලි වෙන් වෙලා මගේ අන්තිම හුස්ම යනකොටත් මං කල්පනා කරේ අනේ මගේ ඩෙනිම් රෙදි ටික කාටවත් විකුණ ගන්න බැරි වුණා නේද කියලයි. මං හොල්මනක් වෙලා ඉපදිලා මගේ මලමිනියේ කෑලි අයින් කරන දිහා බල බල කල්පනා කළෙත් ඒකමයි. ඒ වෙලාවේ මට තේරුණා දැන් ස්ටේෂන් මාස්ටර්ගේ ඔෆිස් එකේ තියෙන මගේ රෙදි ටික කාට හරි විකුණ ගන්නකම් මගේ ආත්මෙට කිසිම සැනසීමක් නැති බව. අනේ ඉතින් එදා ඉඳන් මං අන්න අර ආසනේ උඩ ඉඳගෙන මගේ ඩෙනිම් රෙදි විකුණ ගන්න හැදුවා. ඒත් කාටවත් මාව පෙනුනේ නෑ. කාටවත් මං එතන ඉන්නවා කියලා දැනුනේවත් නෑ. එක්කෝ කවුරු හරි මගේ ඇඟ උඩ ඉඳ ගන්නවා. නැත්තම් මගේ ඇඟ උඩින් බඩු තියෙනවා. ගොඩක් මිනිස්සු මෝඩ විදියට කාඩ් සෙල්ලම් කරනවා මං ඇතිතරම් දැකලා තියෙනවා. ඒත් ඒ කිසි කෙනෙක් මැඩම් තරම් දක්ෂ නෑ. ඒකයි මට මැඩම් එක කතා කරන්න හිතුනේ. මං දැන් ඔබතුමියගෙන් ඉල්ලන්න යන උදව්ව හුඟක් මෝඩ එකක් වෙන්න පුළුවන්. ඒත් මේ තරම් කාලෙකට මට මේ විදියට කතා කරන්න කෙනෙක් හම්බෙලා නෑ. මේක ලොකු පිනක් ඔබතුමිය කරගන්න. ඒ වගේම ඒක මගේ ආත්මයට ලොකු සැනසීමක් වේවි. ඔබතුමියට පුළුවන්ද මගේ ඩෙනිම් රෙදි ටික සල්ලි වලට ගන්න? මං දන්නවා මේ තරම් ඩෙනිම් රෙදි තොගයක් අරන් ඔබතුමියට කිසි වැඩක් නැති බව. ඒත් ඒක මට ලොකු උදව්වක්. ඒ විලාවේ මගේ ළඟ තිබුණේ ඩොලර් 72ක්. ඒ කියන්නේ නිව්යෝක් වලින් ලස්සන සුදු කෝට් එකක් අරගන්න මං එකතු කරන් තිබ්බ ගාන. ගමන් වියදමට අමතරව එච්චරමයි මං ළඟ තිබුණෙත්. ඒත් මේ භූතයාගේ දුක්මුසු මූණ දුක්බර කතාව අහලා මට ඒ වැඩකට නැති ඩෙනිම් රෙදි ටික නොගෙන ඉන්න බැරි වුණා. මං හරියටම ගණන් කරලා ඩොලර් 72ක් ඒ භූතයාගේ අතින් තිබ්බා. ඒ එක්කම කොහෙන්ද මන්ද මතුවෙච්ච රිසිප්ට් පතක් එයා මගේ අතින් තිබ්බා. මං හොඳටම දන්නවා මට ඩෙනිම් රෙදි ටික ලැබෙන්නෙත් නැහැ, ලැබුණත් වැඩකුත් නැහැ කියලා. ඒත් ඒ අහිංසක මැරිච්ච සංචාරක වෙලෙන්දගේ පරවෙලා තිබුණු මූණ සතුටින් එළිය වෙලා තිනවා දැක්කහම මට මං ගැන හුඟක් සතුටු හිතුණා. මට හදවතින්ම ස්තුති කරලා පස්සේ භූතයා ආයමත් යාගේ ආසනේ ළඟින් ගිහින් වාඩි වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් මං ඇහැ කොනින් බැලුවොත්
බොහොම හොඳින් ඒ පැත්ත බැලුවොත් මට ඒ භූතයව පෙනුනේ නෑ. මං මගේ ගමනාන්තයට ඇවිත් නිව්යෝක් වලින් බහිනකොට මට තේරුණා මගේ ළඟින් කවුදෝ ඇවිදගෙන යන බවක්. ඔය සිද්ධිය වුණාට පස්සේ මං ආපහු ගෙදර එන්න පිටත් වුණා. හරියටම නිව්යෝක් ඉඳලා ටික දවසකට පස්සේ. පුදුමෙනුත් පුදුමයි. මං ගෙදර එනකොට ගේ ඉස්සරහා තිබුණේ ලොකු පෙට්ටියක්. මේ පෙට්ටියේ පිරෙන්නම තිබුණේ ඩෙනිම් රෙදි. එතකොට මේවා මෙහෙට ආවේ කොහොමද? කවුද මේවා මෙහෙන් ගෙනල්ලා තියන්නේ නැත්තේ? මං ඔහොම හිත ඉන්නකොට මට මතක් වුණා මං ගනුදෙනු කරේ භූතයෙක් එක්ක නේද කියලා. දැන් ඉතින් ඩෙනිම් රෙදි ටිකත් හම්බුණා. එහෙමයි කියලා මට ඉතින් සංචාරක වෙලෙන්දෙක් වගේ ඕවා විකුණ ඉන්න බෑනේ. ඒත් මිස්ටර් බෙලින්ටන්ගේ ආත්මයට හරියටම සැනසීමක් ලැබෙන්න මං ඒවා පාවිච්චි කරන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් මං ඒවයින් තිර රෙදි මේසාවරණයි මහලා මගේ මුළු ගෙදරම සැරසුවා. විශ්වාස කරන්න පොඩ්ඩක් අමාරුයි තමයි. ඒත් මේ ඩෙනිම් රෙදි පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ඕක තමයි. ඉතින් ඔයා මොකද මේ කතාව ගැන කියන්නේ?